හෙළ යාළුවනේ කොහොමද ඔයාලට මේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ නම් ගොඩක් තියෙනවට එඩිට් කරගන්න වෙලාවක් තමයි නැත්තේ. පළවෙනි වීඩියෝ එක ටිකක් ලස්සන එකක් අරන් එන්න හිතුණා. ස්වභාව ධර්මයට ගොඩක් අය ආදරය කරන නිසා නේචර් එකට අපි හැමෝම කැමති. පීඩාකාරී සමාජයේ මිදිලා ගහ කොළත් එක්ක ඉන්න තියෙනවා නම් ඊට වඩා සතුටක් සැනසීමක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් අද මම මේ ඉන්නේ හෝම් ගාඩන් එකක් කිව්වොත් හරි. මගේ යාළුවගේ ගෙදර හිටවල තියෙන වෙජිටබල් ෆාම් එක තමයි. එයාලා ඉතින් හරි චූටි ප්‍රමාණයක් එළවලු හිටවලා තියෙනවා. ඇත්තට මේක විකුණන්නවත් තමන්ගේ පරිභෝජනයට ගන්නටත් වඩා හිතේ සතුට වෙනුවෙන් තමයි ගොඩක් කරලා තියෙන්නේ. මොකද මේ දේවල් දකිනකොට ඒ ලැබෙන මානසික නිදහස, මානසික සතුට කිසිම විදිහකින් අපිට අරගන්න බැහැ. හැම පාරම සීත කාලෙට එයාලා අනිවාර්යයෙන්ම මේ දේවල් හිටවනවා. ඉතින් මෙතන තියෙන දේවල් ගෝවකොළ තියෙනවා. ගොඩාක්ම ගුණවත් දෙයක් වෙන කළු කම්බේරිය තියෙනවා. මේ පේන්නේ ඔයාලට සූරියකාන්ත මල්. ඒ වගේ ඇත්තටම මල් පිපිලා මීමැස්සු එනවා. ඒ වගේම පැණි බොන්න ඇත්තටම හරිම ලස්සනයි. මම බබාව විශේෂයෙන්ම එක් කරගෙන ආවේ. එයාටත් මේ දේවල් දකින්න කරන්න අල්ලන්න ලැබෙන අවස්ථාව හරිම අඩුයි. මොකද අපි මේ වගේ රටවල ජීවත් වෙනකොට අපිට ගේ ඇතුලේ ඇත්තටම හරිම අමාරුයි මේ වගේ දෙයක් හිටව ගන්න. ඒත් මම දකිනවා ගොඩාක් අය, මමත් එහෙම තමයි, පුංචි හරි මල් ගහක් හරි ආසාවට අපි ගේ ඇස්සේ වතුර එකක දාලා හරි හිටව ගන්න උත්සාහ කරනවා. මොකද අපි ඒ ගස් කොළන් වලට තියෙන බැඳීම නිසා. ඉතින් මේ වගේ දැන් ගෙඩිත් හැදිලා තියෙන්නේ. මම ඔයාලට පුළුවන් විදිහට පෙන්වන්නම්. ගෙඩි හැදිලා තියෙනවා. එයාලා පාවිච්චියටත් අරගෙන තියෙනවා. ගොඩක් අයට දෙනවා. මේ තියෙන්නේ අර ඩුබයි වට්ටක්කා කියන එකක්. ඉතින් පොඩි ඒවා තියෙනවා, ලොකු ඒවා තියෙනවා. ඇත්තටම අපි හිටවපු ගහක ගෙඩියක් දකින්න ලැබෙනකොට මාරම අපිට සතුටක් හිතට දැනෙන්නේ. ඔයාලත් එහෙම නේද? ලංකාවේ ඉන්න අය මොනවා හරි ගෙදර හිටවපුවාම ඔයා උදෙන්ම නැකිටපු ගමන්ම යන්නේ ඔයාගේ ගාඩන් එකට, ඔයා හිටවපු පැලතවානට නේද? මොකද ඒක ඇත්තටම අපිට මාර මානසික සතුටක්. ඉතින් කොච්චර සල්ලි දීලවත් මෙන්න මේ වගේ දේවල් අපිට සල්ලි වලට ගන්න බැහැ. ඉතින් අලුත් අවුරුද්දෙත් මම ඔයාලට ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා මේ අවුරුද්ද පුරාමටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට ඒකේ notification එක ඇවිල්ලා මගේ වීඩියෝ එක බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් මෙතන තියෙන දෙයක් තමයි ඔයාලා දකින්න ඇති no call තියෙනවා, තක්කාලි තියෙනවා. එතකොට අලත් ගොඩක් හිටවලා තියෙනවා. අලනම් බලන්න අමාරු වෙයි. මොකද ඒක ඇතුලේ තියෙන නිසා. ඒ වුණත් පෙන්වන්න පුළුවන් කමක් තිබ්බොත් අනිවාර්යයෙන් මම අලත් පෙන්වන්නම්. මේ කුවේට් එකට ආවේනික ලස්සන පැල ටිකක්. ඇත්තටම කුවේට් එකට විතරක් නෙමෙයි, ලංකාවේ හැම රටකම වගේ තියෙනවා. සීත කාලේ ඕනම රටක ලේසියෙන් හදාගන්න පුළුවන් මල් ටිකක්. ඔයත් කුවේට් එකේ ඉන්නවා නම් සීත කාලේ මේ මල් නිතරම හැම තැනම වගේ ඔයාටත් දකින්න පුළුවන් වෙනවා. ඉතින් අපේ බබා නම් මාර විදියට සතුටු වුණා. එයා මේ හැම දෙයක්ම අල්ලලා බලලා ගෙඩියක් හදලා කරලා අරගෙන. මොකද ඒ වගේ ලැබෙන අවස්ථාව හරිම අඩුයිනේ. ඉතින් විශේෂයෙන්ම එයාට මේ දේවල් පෙන්වන්න ඕන නිසා තමයි මම එයාව එක් කරගෙන ගියේ. ඒ වගේම මම ඔයාලට ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඔයා මගේ වීඩියෝස් වලට කැමති නම් ඔයාගේ යාළුවෝ එක්කත් ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ no call. මම ඔයාලට පෙන්වන්නේ මේ තියෙන්නේ අල. මේ බකට් එකේ ගොඩක් ලොකුට හදලා තියෙන්නේ අල. ඒ අතරත් no call හදලා තියෙනවා. බලමු අපිට සමහර විට, මොකද අක්කා කිව්වා අල එකක් උඩට චුට්ටක් ඇවිල්ලා තියෙනවායි කියලා අපිට බලන්න පුළුවන් කියලා. එහෙම වුණොත් මම ඔයාලට අල ගෙඩියකුත් පෙන්වන්නම්. ඒ වගේම ඔයාලා දන්නව ඇතිනේ කුවේට් එකේ වප්රා ප්‍රදේශයේත් මේ හා සමානම විශාල පරිමාණයෙන් වගා කරනවා. මගේ ඒ වීඩියෝ එකක් තියෙනවා. මම ඔයාලට අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝ එකක් දාන්නම්. ඒකත් බලන්න බලපු නැති කෙනෙක් නම්. ඒ වගේම කුවේට් එකේ ඔයා ඉන්නවා නම් මේ තමයි සීතල කාලේ කුවේට් එකේ එළවලු වගා කරන්නේ. ඉතින් අපි වගේම මේ වගේ දේවල් බලන්න ආස කෙනෙක් නම් මේ කාලේ තමයි ඇත්තටම යන්න හොඳම කාලේ.
ස්ට්‍රෝබෙරි ෆාම්ස්, බඩේරිඟු ගොඩාක් එළවලු මෙහි වගා කරනවා. ඇත්තට මෙයාලගේ පර්මිෂන් නැතුව ඇතුළට අපිට ගිහිල්ලා ඒවා බලන්න කරන්න පුළුවන්. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ගොඩක් ආදරෙන් මතක් කරනවා subscribe කරලාම අපිත් එක්ක එකතු වෙන්න කියලා. This is big bell pepper. Yeah, it's all bell pepper. This is also Bell pepper putte. See nice flower. Yes, we puja this for sadhu. We puja this for Gachami sadhu. Yes, Anne. This is See chili. It's- Wow. choti chili. ලස්සන හුලඟක් එනවා. Come here, over here. We have onion. See onion. See Baba, onions come. I want to show you onion leaves. Come, Vishu, come. Me onion. Oh, me onion putte. See onion. This is onion leaf, and this is the onion. Flower. Yeah, flower. What is this white one? Birds. Birds pooping. ඔක්කොම අහනක ඒක දැනගන්න එපා යාට. Ah. කළු කම්බේරිය. This is Can show one eggplant please? Come here, guys. Okay, I will come other Come here, side. guys. Look, big eggplants. But little bit leaves are spoiled. Yeah. Yeah, no, it's not spoiled. Leaves. Uh, Leaves going to die. It's already dry. look, very big one is there. Yes. Look, this one. Too small. Too small. What is that? And this is the eggplant tree, everybody. Come Yes. this way. This is also potato. This all potato, right? Maybe not banana. This is also potato. Yes. What is this small one? Come here, guys. Ko? Come here. Ah, there is no Coriander. coriander. Yes, it was coriander. Come here, we have big tomato. Hey, see, Baba? 2 big tomatoes. Yes, tomato. Mama, remember? Kalu kamberiya. I make halukandori. This is kangkung. ඔක ඉස්සලා වීඩියෝ කරපු එක තියෙනවා. කඩලා උයලා ඒ කියන්නේ නේ. ඒකනේ කඩලා උයලා කපලා. උය. සීතල වැඩි තියෙන මේවයි. Oh. Guys, there is green cabbage here. And Yes, one second I will come because I saw this one very nice color. that is purple cabbage. Yes. Also this flower, very nice. Ah, Baba, come. I want to show you something. Yeah, I want to show something. Onion. See, Look, onion. onion. Wow. Come here, guys. Come. Yeah. This is green. This is green cabbage and Yeah. purple cabbage. Yes, very nice. Karavilla. Caravilla, guys. Yeah. And these more tomatoes. Yes. Tomato. Tomato නම් තියෙනවා නේ. එහා පැත්තෙනුත් ගන්න පුළුවන්. Oh, then the make a Guys, this is very big. Tomato. We will go other side. Maybe can take from here. Oh, Yes. Why? What happened there? guys, there is a ripe tomato. Yes, we can pick up and We Come. can eat. come. But you have to show how to eating, huh? let's Okay, pick guys. Sanuaki going to pick up. Yay. Come, Baba, don't go there. Come. Guys, this is 3 Mm. tomatoes. Yes. And this is the tomato flower. Yeah, you can see. Now come this way. Mm. We have- Yeah. Wait, let me remove this and show you. Mm. Look, very big. Yeah. Also very nice. It is very heavy.